දන්නවද? ලංකාවේ මේ වෙද්දි පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ වාහන කීයක් විතර තියෙනවද? වැඩිපුරම තියෙන්නේ 3 wheelද? මොනවාද අපේ රටේ ඇත්තටම පාවිච්චි වෙන වාහන ಜಾති? එතකොට අපේ රටේ මිනිස්සුන්ගෙන් කී දෙනෙක්ට ඇත්තටම වාහනයක් තියෙනවද? මේ දත්ත සංසන්දනය කරලා බැලුවාම ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපි ඉන්න තැන කොතනද? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර මේ වීඩියෝ එකෙන් බලමු. එක මනී කියන සුදු ජාතික ව්‍යාපාරිකයා 1902 පෙබරවාරි වල පළවෙනි ස්ටීම් එන්ජින් වාහනය ලංකාවට ගේනවත් එක්ක ලංකාවේ වාහන මාකට් එක කියන එක පටන් ගන්නවා. ඊට පස්සේ පළවෙනියට ලාංකිකයෙක් වාහනයක් ගේන්නේ ඊට අවුරුදු 2කට පස්සේ 1904 දී. මේ වෙනකොට ලංකාවේ ඔක්කොම වාහන 21ක් වගේ තමයි තිබිලා තියෙන්නේ. 1902 ඉඳන් ලංකාවට වාහන ගෙන්නුවට ඇත්තටම වාහන කර්මාන්තයක් විදිහට ඉදිරියට එන්නේ නිදහසෙන් පස්සේ කාලෙදී. මේ වෙද්දී ලංකාවට අවුරුද්දකට වාහන 10000ක් විතර ගෙන්නලා තියෙනවා. ඊට පස්සේ 1961 දී ලංකාව ආර්ථික කඩාවැටීමට ලක් වීමත් එක්ක වාහන ගෙන්නන එක අවුරුදු 16කට නවත්තලා 1977 දී ආයි පටන් ගන්නවා. 70 දශකයේ වෙද්දී ලක්ෂ 2ක් වගේ තිබුණු වාහන ප්‍රමාණය 80 දශකයේ වෙද්දී දෙගුණයකින් වර්ධනය වෙලා ලක්ෂ 5 සීමාව ඉක්මවා යනවා. එතන ඉඳන් එක දිගට වර්ධනය වෙන ලංකාවේ වාහන ප්‍රමාණය 90 දශකයේදී ලක්ෂ 10 සීමාව පහු කරගෙන ඇවිත් 2020 ආර්ථික කඩාවැටීමත් එක්ක නවතින්නේ ලක්ෂ 81 දී. ඊට පස්සේ සුළු වශයෙන් ලංකාවේ වාහන ඇසෙම්බල් කරත් පර්මිට් එකට ඉලෙක්ට්‍රික් වාහන ආවත් පහුගිය අවුරුදු 5ටම රෙජිස්ටර් වෙලා තියෙන්නේ වාහන ඔක්කොම ලක්ෂ 3මාරක් වගේ සුළු ප්‍රමාණයක්. මේ ඔක්කොම ප්‍රශ්න මැද්දෙන් ඇවිත් දැන් වෙනකොට ලංකාවේ භාවිතයේ තියෙන වාහන ප්‍රමාණය ලක්ෂ 85කට වර්ධනය වෙලා තියෙනවා. වාහන ಜಾති ගැන කතා කරද්දී අපි පළවෙනියට ලංකාවේ තියෙන ඔක්කොම වාහන කොටස් දෙකකට බෙදමු. එක බර වාහන. බර වාහන විදිහට අපි සැලකුවේ ලොරි, බස්, ට්‍රැක්ටර් වගේ වාහන. ලංකාවේ මුළු වාහන ලක්ෂ 85න් ආසන්න වශයෙන් ලක්ෂ 10ක්. ඒ කියන්නේ 112ක් තියෙන්නේ මේ බර වාහන කාණ්ඩයට අයිති වන වාහන. දෙක සැහැල්ලු වාහන. එතකොට සැහැල්ලු වාහන කාණ්ඩයට අයිති වෙන්නේ අපිට පෞද්ගලිකව පාවිච්චි කරන්න පුළුවන් වර්ගයේ වාහන. ඒ කියන්නේ කාර්, ජීප් වගේ මෝටර් කාර් ගණයේ වාහන, වෑන්, ඩබල් කැබ් වගේ බහුකාර්ය වාහන, මෝටර් බයිසිකල් සහ 3 wheeler කියන වාහන වර්ග 4. එතකොට ලංකාවේ මුළු වාහන ලක්ෂ 85න් ආසන්න වශයෙන් වාහන ලක්ෂ 75ක්, ඒ කියන්නේ 88ක් තියෙන්නේ මේ සැහැල්ලු වාහන කාණ්ඩයට අයිති වෙන වාහන. ඔයාලා හිතන්නේ ලංකාවේ වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ මොන වර්ගයේ වාහන කියලාද? කාර්, 3 wheel, වෑන් හිතලා බලන්න. අංක 1 මෝටර් බයිසිකල් ලක්ෂ 49ක්. ඒ කියන්නේ ඔක්කොම පෞද්ගලික වාහන වලින් 66ක් තියෙන්නේ ඔක්කොම මෝටර් බයිසිකල්. දෙවනි තැන ගන්නේ 3 wheeler ලක්ෂ 12ක්. ඒ කියන්නේ 116ක් තියෙන්නේ 3 wheeler. තුන්වෙනි තැන ගන්නේ මෝටර් කාර් වර්ගයේ වාහන. ඒ කියන්නේ කාර් සහ ජීප්. කාර් සහ ජීප් ලංකාවට තියෙන්නේ ලක්ෂ 9ක් වගේ ප්‍රමාණයක්. හතරවෙනියට සහ අඩුවෙන්ම තියෙන්නේ බහුකාර්ය වාහන. ඒ කියන්නේ වෑනුයි, ඩබල් කැබුයි. මේ ජාතිය වාහන ලංකාවට තියෙන ලක්ෂ 4මාරක් වගේ. තව විදිහකින් බැලුවොත් මුළු සැහැල්ලු වාහන ප්‍රමාණයෙන් 106ක් වගේ තමයි මේ ජාතිය වාහන තියෙන්නේ. මේ දත්ත අපි තව පොඩ්ඩක් සරල කරලා තේරුම් ගත්තොත් ඔයාලට පෙනෙයි ලංකාවේ පෞද්ගලික ප්‍රවාහනයට පාවිච්චි කරන වාහන වලින් 82ක් තියෙන්නේ රෝද 4ට වඩා අඩු වාහන. 18ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි රෝද 4ක වාහන තියෙන්නේ. මේ තියෙන වාහන ගාන රටේ ජනගහනයත් එක්ක බැලුවම මොන වගේ තියෙයිද? කී දෙනෙක්ටද වාහනයක් තියෙන්නේ? 2024 සංගණනයට අනුව ලංකාවේ ජනගහනය ලක්ෂ 218ට ආසන්න ප්‍රමාණයක් වෙනවා.
හැබැයි මේ කියන්නේ 2024 ඉපදුන ළමයාගේ ඉඳන් ලංකාවේ වයස්ගතම පුරවැසියා වෙනකම් මුළු ජනගහනය. අපි මේකෙන් අවුරුදු 18ට අඩු අය අයින් කරමු. මොකද එයාලට ලයිසන් නැහැනේ. ඊට පස්සේ අවුරුදු 75ට වැඩි අය අයින් කරමු. මොකද වාහනයක් එලවන්න තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඒ වයසට වැඩි පිරිසට නැති හින්දා. මේ විදිහට බැලුවම ලක්ෂ 140ක් ඒ කියන්නේ මුළු ජනගහනයෙන් 63ක් වාහන එලවන්න පුළුවන් සහ අවශ්‍ය වයස් කාණ්ඩයේ ජනතාව. වාහන අවශ්‍යතාවය බලන්න පුළුවන් තව එක විදිහක් තමයි ලංකාවේ පවුල් කීයකට වාහන තියනවද කියන එක. ඒ කියන්නේ අම්මටයි තාත්තටයි දෙන්නටම වාහන දෙකක් නැතත් ගෙදර අවශ්‍යතාවයන්ට එක වාහනයක් හරි තියනවද කියන එක. ලංකාවේ සංඛ්‍යා ලේඛන වලට අනුව දල වශයෙන් ලංකාවේ පවුල් ලක්ෂ 57ක් විතර ජීවත් වෙනවා. එහෙනම් අපි බලමු පෞද්ගලික වාහන. ඒ කියන්නේ කාර්, වෑන්, මෝටර් බයික්, 3-wheeler කියන මේ ඔක්කොම වාහන රටේ ජනගහනය අතර බෙදිලා යන්නේ කොහොමද කියලා. රටේ මුළු ජනගහනයට සාපේක්ෂව පෞද්ගලික වාහන තියෙන්නේ 34ක් නැත්තම් 3න් එකකට ආසන්න ප්‍රමාණයක්. වාහනයක් එලවන්න පුළුවන් අවුරුදු 18ට වැඩි සහ 75ට අඩු ජනගහනයට සාපේක්ෂව 53ක්. ඒ කියන්නේ භාගයකට ආසන්න ප්‍රමාණයක් සහ ලංකාවේ මුළු පවුල් ප්‍රමාණයට සාපේක්ෂව 131ක්. පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ රටේ පවුල් ප්‍රමාණයට වඩා වාහන තියෙනවද? ඔව්. හැබැයි ඒකෙන් කියන්නේ හැම පවුලකටම වාහනයක් හෝ ඊට වඩා තියෙනවා කියලා. සමහර පවුල් වලට මොකක් හෝ වර්ගයේ වාහන එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කාර් දෙකක් තියෙන්න පුළුවන්. නැත්නම් තවත් සමහර පවුල් ඉන්න පුළුවන් කිසිම වාහනයක් නැති. හරි. දැන් ඊළඟට අපි පොඩ්ඩක් බලමු මෝටර් බයිසිකලුයි 3-wheelerුයි අයින් කරාම මේ නම්බර් එකට මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ රෝද 4 වාහන ප්‍රමාණය ජනගහනයට සාපේක්ෂව කොච්චරක්ද කියලා අපි බලමු. මුළු ජනගහනයට සාපේක්ෂව 134ක් වෙච්ච වාහන ප්‍රමාණය අඩු වෙනවා 106කට. ඒ කියන්නේ මුළු ජනගහනයෙන් අහඹු විදිහට 100ක් අරගත්තොත් එතනින් රෝද 4ක වාහනයක් තියෙන්න පුළුවන් 6 දෙනෙකුට විතරයි. අවුරුදු 18ත් 75ත් අතර ජනගහනයෙන් 153ක් වෙච්ච වාහන ප්‍රමාණය අඩු වෙනවා 110කට. ඒ කියන්නේ වාහන එලවන්න පුළුවන් 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක්ට විතරයි රෝද 4ක වාහනයක් තියෙන්නේ. මුළු පවුල් ප්‍රමාණයෙන් 131ක් වෙච්ච වාහන ප්‍රතිශතය රෝද 4 වාහන විතරක් බැලුවාම 124කට අඩු වෙනවා. ඒ කියන්නේ රටේ පවුල් වලින් 4න් එකකටවත් රෝද 4ක වාහනයක් මේ වෙනකොට නැහැ. ඔයාලට දැන් තේරෙනවා ඇති රටේ ප්‍රවාහන අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ මොන වාහන වලින්ද කියලා. අපි අපේ රටේ දත්ත බලලා පුදුම වුණාට අපි දන්නේ නැහැනේ ලෝකේ අනිත් රටවල් වලට සාපේක්ෂව අපි ඇත්තටම හොඳයිද නරකයිද කියලා. අපි මේ වෙලාවේ සංසන්දනය කරන්නේ රෝද 4 වාහන. මොකද දියුණු රටවල මෝටර් බයික් සහ 3-wheeler පාවිච්චි වෙන්නේ ඉතාම අඩු වෙන නිසා. අපි මුලින්ම බලමු ලංකාවෙන් වැඩි දෙනෙක් දැනටමත් සංක්‍රමණය වෙලා ඉන්න සහ අපේ රටේ ඉන්න ගොඩක් දෙනෙක් යන්න බලන් ඉන්න රටවල් දෙයක් වෙච්ච ඔස්ට්‍රේලියාව සහ කැනඩාවට සාපේක්ෂව අපි ඉන්න තැන කොතනද කියලා. තත්ත්වය සෝචනීයයි නේද මිත්‍රවරුනි? හැබැයි අපිට මෙන්න මෙහෙම හිතලා හිත හදාගන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවයි කැනඩාවයි කියන්නේ ලංකාවට වඩා ගොඩාක් ලොකු රටවල්. ඒකින්දා ඒගොල්ලන්ට වාහන අවශ්‍යතාවය අපිට වඩා ගොඩක් වැඩි. අපි ඔය ලොකු රටවල් බලන්නේ නැතුව ප්‍රමාණයෙන් අපේ කොළඹ දිස්ත්‍රික්කයේ තරම් වෙච්ච සිංගප්පූරුවේ තත්ත්වය බලමු. දැක්කනේ? ලොකු අවුලක් නෑ. අපි සිංගප්පූරුවේ ඉන්නේ එක ලෙවල් එකේ. පොඩි අවුලකට තියෙන්නේ අපි මේ අපිව සංසන්දනය කරන්නේ ලෝකේ හොඳම පොදු ප්‍රවාහන සේවය තියෙන රටත් එක්ක. අපි දැන් ගොඩක් අංක බැලුවා. ඒත් මේ අංක කියන කතාව මොකද්ද? ලංකාවේ පොදු මතය තමයි වාහන නැති නිසා තව වාහන ගෙන්නන්න ඕනේ කියන එක. හැබැයි පොඩ්ඩක් හිතන්න. රටේ ජනගහනයෙන් 134කට විතරක් වාහන තිබිලත් මෙච්චර ට්‍රැෆික් එකක් තියෙනවා නම් තව වාහන වැඩි වුණොත් මොකද වෙන්නේ? පයින් ගෙදර යන එක වාහනේ ගෙදර යනවට වඩා ඉක්මන් නම් ඔයාට කොච්චර හොඳ වාහනයක් තිබ්බත් කිසිම තේරුමක් නැහැ. ඒක නිසා දත්ත අපි හිතන්නේ ලංකාවේ වාහන ප්‍රශ්නයට විසඳුම පොදු ප්‍රවාහන සේවය දියුණු කරන එක මිසක් හැමෝම වාහන ගන්න එක නෙමෙයි කියලයි.